Hi everyone, welcome back to my YouTube channel. අද මම ඔයගොල්ලන්ට වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඒ තමා මම කොහොමද උසස් පෙළ විභාගයට මුහුණ දීලා ඒ සාමාර්ථයන් 3ක් ගන්න පාඩම් කළේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමා ඇවිත් ඉන්නේ. මේ වීඩියෝ එක උසස් පෙළ කරන්න ඉන්න නංගිලා මාල්ලිලාට දැනට උසස් පෙළ කරන නංගිලා මාල්ලිලාට වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයා මගේ මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මම මුලින්ම මතක් කරනවා මගේ channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න කියලා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ මම කොහොමද උසස් පෙළ විභාගයට මුල ඉඳලම කොහොමද මම වැඩ කරේ මොන විදිහටද කළේ අන්න ඒ ගැන තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ. මම 2023 වර්ෂයේ තමා උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ. මම උසස් පෙළට කරපු විෂයන් තමා සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය සහ දේශපාලන විද්‍යාව යන විෂයන් වලින් තමා මම උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ. අපි මොන විෂය ධාරාවකින් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් අපි මේ විෂයන් කෙරෙහි දක්වන උනන්දුව කැපවීම උත්සාහය මත තමා අපේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. අපි විෂයන් 3ටම එක හා සමාන උනන්දුවක් දක්වන්න ඕනි. අපි සිංහල විෂයට දක්වන උනන්දුවම අනිත් විෂයන් දෙකටත් දක්වන්න ඕනි. මොකද අපි මේ විෂයන් 3ත් එක්ක යන තරඟයක් තමා මේ උසස් පෙළ විභාගය කියලා කියන්නේ. මේ මෙතනදී එක විෂයක් හරි අපිට මගහැරුණොත් එහෙම අපේ ප්‍රතිඵලය අඩු වෙනවා. අපි විභාගයට මුහුණ දෙන්න ඕනේ, අපි විභාගයට පාඩම් කරන්න ඕනේ කාටවත් තියෙන උවමනාවකට නෙමෙයි. අපිට තමා මුලින්ම උවමනාවක් ඇති වෙන්න ඕනේ. අපිට තියෙන කැමැත්ත, උනන්දුව, උත්සාහය, කැපවීම මත තමා අපේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඒ නිසා මුලින්ම විභාගය වෙනුවෙන් කැපවිය යුතු පළවෙනි පුද්ගලයා තමා ඔයා. නැතුව වෙන කාගේවත් උවමනාවකට ඔයාලා කියන විදිහට වැඩ කරාට වැඩක් නැහැ. අපි අපිටම හිතිලා අපිම දෙයක් කරනවා නම් තමා ඒ දේ සාර්ථක වෙන්නේ. අපි වැඩ කරන්න ඕන කාගේවත් කීමකටවත් බල කිරීමකටවත් නෙමෙයි. අපේ කැමැත්තෙන්ම තමා අපි වැඩ කරන්න ඕනේ. අපි ඒ විදිහට අපේ කැමැත්තෙන් උනන්දුවෙන් කරන කිසිම දෙයක් අපිට අමතක වෙන්නෙත් නැහැ, වරදින්නෙත් නැහැ. ඔයාලත් ඒ විදිහට කරලා බලන්න. මම නම් මගේ කැමැත්තෙන්ම තමා පාඩම් කරේ, මහන්සි වුණේ. ඒ දේවල් ඔක්කොම මගේ කැමැත්තෙන් තමා මම කරේ. ඒ නිසා මට අවසානයේදී ආව ප්‍රතිඵලය ගැන මට ගොඩක් සතුටුයි. ඔයා ඉගෙන ගන්න විෂයන් 3 පිළිබඳවම ඔයාට වැඩිපුර උනන්දුවක් තියෙන්න ඕනි. ඔයා ඉගෙන ගන්න විෂයන් 3න් ඔයාට එක විෂයක් හරි අමාරුයි නම් ඔයා කරන්න ඕනි ඒ අමාරු විෂය පිළිබඳව තව තවත් උනන්දු වෙන්න ඕනි. එතකොට තමා ඔයාට ඒ විෂයත් අනිත් විෂයන් දෙකට සමබරව අරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි උසස් පෙළ විභාගයේ ලියන්න යන 12 වසරේ ඉඳලම අපිට අවුරුදු 2ක කාලයක් තියෙනවනේ. 12 වසරයි 13 වසරයි ඉගෙනගෙන ඉවර වෙලානේ අපි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. අපි කරන්න ඕනි 12 වසරට ගිය දවසේ ඉඳලම ඔයාලට දෙන එදිනෙදා වැඩ පාඩම් කරන්න තියෙන දේවල් එදාම කරන්න ඕනි. කම්මැලි වෙන්නේ නැතුව ඒවා ආපස්සට පිටුපසට දානවා කියලා කියන්නේ ඒ වැඩ අපේ අතින් වෙන්නේ නැති තරම්. මොකද අපිට මේ දේවල් දවසින් දවස යනකොට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට දෙන හොඳම කරුණ තමා ඔයාලා එදිනෙදා ඉස්කෝලේදී දෙන වැඩ, ක්ලාස් වල දෙන වැඩ, පාඩම් කරන්න තියෙන දේවල් අද පාඩම් කරන්න තියෙනවා නම් අදම ඔයගොල්ලෝ මේ දේවල් පාඩම් කරලා ඉවර වෙන්න ඕනි. අපි එක්සෑම් එකක් ලං වෙනකොට පාඩම් කරනවා කියලා හිතාගෙන හිටියට ඒ දේවල් සාර්ථක ක්‍රම නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලෝ විභාගයක් තියෙනවා, මේ විභාගය අන්න තව සතියකින් තියෙනවා, අන්න ඒ වගේ හිත ඉන්නේ නැතුව ඔයගොල්ලෝ එදිනෙදා දෙන වැඩ එදිනෙදාම කරලා පහසු කරගන්නවා නම් ඔයාලට විභාගයට මුහුණ දෙනවා කියන එක ලොකු අභියෝගයක් නෙවෙයි.
මුල ඉඳන්ම ඔයාගේ නෝට් පොත් හරියට සම්පූර්ණ කරගෙන තියාගෙන ඉන්න ඕනි. දැන් ඔයා ක්ලාස් එකට යනවා නම් ඒ ක්ලාස් එකේ නෝටුයි ඉස්කෝලේ නෝටුයි ඒවා පටලගෙන අවසානෙට විභාගේ ලං වෙනකොට ඔයාටත් හිතා ගන්න බැරි වෙයි ඔයා මොන නෝට් එකද හරියටම ෆලෝ කරන්න කියලා. ඒ නිසා ඔයාලා මුල ඉඳලම එක නෝට් එකක් පිළිවෙලකට තියාගෙන යන්න ඕනි. ඔයාගේ විෂයන් තුනේ ඔයාට අමාරු පාඩම් කොටස් තියෙනවා නම් ඒවා ඔයා කරන්න ඕනි ඔයාගේ නිතරම ඇස ගැටෙන තැන්වල ඒ දේවල් ලියලා තියාගෙන ඉන්න ඕනි. අපිට ඒ වගේ අමතක වෙන කරුණු කොහොමත් තියෙනවනේ අපේ විෂයන් තුන ඇතුලේදී අපිට අපේ අමතක වෙනවා කියලා හිතෙන මොනවා හරි පොඩි දෙයක් තියෙනවා නම් ඔයා ඒක කොලයක ලියලා ඔයාගේ පේන තැනකින් ඔයාගේ ඉස්සරහින් අලව ගන්න. තව දේවල් කරන්න පුළුවන් ඔයාලා පාඩම් කරන දේවල් අමතක වෙනවා නම් ඔයා කරන්න ඕන කණ්ණාඩියක් ඉස්සරහට හරි ගිහිල්ලා එක්ක ඔයාගේ යාළුවෙක්ට ඔයාලගේ ගෙදර ඉන්න කාට හරි ඔයා ඒ සිද්ධාන්තය පිළිබඳ කියලා දෙන්න. එතකොට මේ කියලා දීම තුලිනුත් ඔයාට ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඒ කරුණ අමතක වෙන සම්භාවිතාවය ඔයාට අඩු කරගන්න පුළුවන් අන්න ඒ විදිහට කරනවා නම්. මමත් එහෙමයි. මමත් ඒ ලෙවල් කරන දවස්වල මට අමතක වෙන්න පාඩම් කොටස් මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මගේ දිහා බලාගෙන මම කියනවා. අන්න ඒ දේ තුලින් මට ගොඩක් දේවල් මතක තියාගන්න හැකියාවක් ලැබුණා. විභාගයේ පාස් වීමේ තවත් එක රහසක් තමා පාස් පේපර්ස් කිරීම. අපි පහුගිය වර්ෂයන් වල එක් විෂයන් වලට අදාළ පාස් පේපර්ස් කරලා හුරුවක් තියෙන්න ඕනේ. අවම අවුරුදු 5-6කවත් පාස් පේපර්ස් කරලා තියෙන්න ඕනේ. විභාගයට මුහුණ දීමේ තවත් ටිප් එකක් තමා ඔයාලා ෂෝට් නෝට් එකක් හදාගන්න ඕනේ. ඔයාලටම ආවේනික ෂෝට් නෝට් එකක් හදාගෙන තියාගන්න එක විභාගයට ලොකු ශක්තියක් වෙනවා. ඔයාගේ සම්පූර්ණ නෝට් පොත හොඳට කියවලා ඔයාටම ආවේනික ඔයාට පාඩම් කරන්න පහසු සරල විදියට ඔයාටම ෂෝට් නෝට් එකක් හදාගන්න. මේ විදිහට ෂෝට් නෝට් එකක් තමන්ගේ ළඟ තියාගන්නවා කියලා කියන්නේ තමන්ට අමතක වෙන දෙයක් ඉක්මනට බලා ගන්න පුළුවන්. එතකොට අපිට මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා කවදාවත් ඔයාව අවතක්සේරුවට පත් කරලා නම් හිතන්න එපා. ඒ දේ කරනවා කියන්නේ ලොකු දුර්වලතාවයක්. අපි කවදාවත් තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා හිතන්න හොඳ නෑ. මගේ යාළුවා මට වඩා හොඳට ලකුණු ගන්නවා මට එයාට වගේ බෑ. අන්න ඒ වගේ දේවල් අපි හිතන්න හොඳ නෑ. ඍණාත්මක සිතුවිලි අපේ හිතෙන් අපි අයින් කරන්න ඕන. අපි හැම වෙලේම ධනාත්මකව හිතන්න ඕන. මට පුළුවන් මං ඒක කොහොම හරි කරනවා. අන්න ඒ වගේ සිතුවිලි අපේ හිතේ තියාගෙන අපි ඉස්සරහට වැඩ කටයුතු කරන්න ඕනි. අපි අපේ පාඩම් කටයුතු පිළිබඳ සැලැස්මක් ප්ලෑන් එකක් ඇතිව තමා වැඩ කරන්න ඕනි. ඔයා මුලින්ම දැනගන්න ඕනි 12 වසරට ගියපු ගමන්ම ඔයා කරන්න ඕනි ඔයාගේ විෂයන් තුනේ ඔයාට මොනවද මේ එක් විෂයන් වලට තියෙන විෂය නිර්දේශය, විෂය කරුණු, විෂය මාතෘකා පිළිබඳ ඔයා දැනුවත් වෙලා ඉන්න ඕනි. ඔයාට පුළුවන් නම් ඔයාගේ සිංහල විෂය කියන විෂය ඇතුලේ තියෙන පාඩම් මාතෘකා සියල්ල පිළිබඳව ඔයා දැනගෙන ඉන්න ඕන. අපි මේ විෂය නිර්දේශය එක කොලයකට අරගෙන ළඟ තියාගෙන ඉන්න එකෙන් අපිට එක පාඩමක්වත් මග ඇරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට විෂයන් තුනේම විෂය නිර්දේශය ඔයා කොලයක ලියලා ඔයා ළඟ තියාගන්න. ඒ පාඩම ඉගෙනුවට පස්සේ ඒ පාඩමට ඔයා ටික් එකක් දාලා තියාගන්න. එතකොට අවුරුදු 2 අවසානයේදී ඒ විෂය නිර්දේශය ආවරණය වෙලාද මොනවද ආවරණය නොවුනේ කියලා ඔයාට හොයලා ඔයාටම දැනගන්න පාඩම් කරන්න පුළුවන්.
අපි විභාග අවුරුදු 2 ඇතුලේ එක දවසක්වත් අපි නිකරුණේ නම් නාස්ති කරන්න හොඳ නැහැ. අපි හැම දවසක්ම අර්ථවත්ව ඵලදායීව ගත කරන්න ඕනි. ඔයාගේ විෂයන් 3 ඔයාට දවස් ගානට බෙදන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ වගේ එක එක ක්‍රම උපයෝගී කරගෙන ඔයාලා පාඩම් කරන්න සැලසුමක් හදාගන්න. සිංහල වගේ විෂයක් පාඩම් කරනකොට අපිට කොටස් වලට බෙදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සිංහලවල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවානේ. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි. පළවෙනි කොටස සාහිත්‍යයද දෙවෙනි කොටස ව්‍යාකරණද කියලා. එතකොට මේ සාහිත්‍යයේ කොටස ඇතුලේ බලනකොට අපිට කොටස් ගණනාවකට මේක බෙදා වෙන් කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේ සාහිත්‍යය ඇතුලේ තියෙන සද්ධර්ම රත්නාවලියේ තියෙනවා කතා දෙකක්, අපිට පූජාවලියේ කතා දෙකයි, ජාතක පොතෙන් කතා දෙකයි, සද්ධර්ම ලංකාරයෙන් කතා දෙකයි, ඊළඟට නාට්‍ය, නවකතා, නූතන පද්‍ය, කෙටි කතා, ඒ වගේ කොටස් ගණනාවකට අපිට බෙදා වෙන් කරන්න පුළුවන්. අන්න ඒ එක එක කොටස් වලට එක දවසක් දාන්න පාඩම් කරන්න. සඳුදාට මම පාඩම් කරන්නේ නූතන පද්‍ය විතරමයි. අන්න ඒ විදිහට ඔයාලට ඔයාලගේම සැලසුමකට පාඩම් කරන්න තියෙන දේවල් ඒ විදිහට බෙදලා වෙන් කරගන්න පුළුවන්. විභාගයේ සමත් වෙන තවත් රහසක් තමයි ඔයාලට පුළුවන් තරම් හැකි තරම් ඔයාලා පේපර් කරන්න ඕනි. පේපර් කරලා ඒවා හරි වැරදි බලා ගන්න ඕන. ඉස්කෝලේ ගුරුවරයාට හරි ඔයාගේ ටියුෂන් ගුරුවරයාට හරි කියලා ඔයාගේ හරි වැරදි ඔයා හදා ගන්න ඕනේ. පේපර් කිරීමම තමයි හොඳ ලකුණකට යනවා කියලා කියන්නේ. ඔයගොල්ලෝ පාඩම් කරනවා කියන එක බැරෑරුම්ම වැඩිය හිතන්න එපා. ඒ විදිහට හිතන්න ගත්තොත් තමයි අපිට ඒක මානසික වදයක් වෙන්නේ. ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට මුලින්ම කීවේ 12 වසරට ගිය දවසේ ඉඳන්ම 13 වසර ඉවර වෙනකන් එදිනෙදා දෙන වැඩ එදිනෙදාම ඔයාලා කරලා ඒවා පහසු කරගන්නවා නම් ඔයාලට විභාගයට මුහුණ දෙන දවස එනකල්ම ඔයාලට මානසික වදයක් වෙන්නේ නැහැ. ඒ නිසා මුල ඉඳලම හරියට වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද අපි අවුරුදු 2ක් පුරාවට ඉගෙන ගත්තට අපි උසස් පෙළ විභාගයේදී පැය 2-3ක කාලයක් ඇතුළත ලියන පේපරෙන් තමා අපේ මේ ලකුණ තීරණය වෙන්නේ. ඒ නිසා අපි අවුරුදු 2ක් පුරාවට පොත් පිරෙව්වත් වැඩක් නැහැ. අපි මේ විභාගයට මුහුණ දෙන පැය 2-3 අර්ථවත්ව උත්තරයක් අපිට ලියා ගන්න බැරි නම්. ඒ නිසා ඔයගොල්ලෝ හරියට මහන්සි වෙලා වැඩ කරන්න. මුල ඉඳලම එකම විදිහකට ටයිම් ටේබල් එකකට වැඩ කරන්න. එතකොට ඔයගොල්ලොන්ට හරියට ඔයාලගේ ඉගෙනුම් කටයුතු ටික කරගෙන යන්න පහසු වෙනවා. මම නම් මුල ඉඳලා හරියට වැඩ කරගෙන ගිය නිසා විභාගයේ ලං වෙනකොට මට ලොකු ස්ට්‍රෙස් එකක් තිබුණේ නැහැ. මම මොකද හරියට පහසු කරගෙන වැඩ ටික හරියට කරගෙන ගිහිල්ලා තිබුණේ. ඒ නිසා විභාගේ ලං වෙනකොට මට ලොකු ස්ට්‍රෙස් එකක් දැනුනේ නැහැ. මම පාස් පේපර්ස් කරලා ඒවට මුහුණ දීලා ක්ලාස් වල අනුමාන පේපර්ස් කරලා එතකොට අපේ බය නැති වෙලා තිබුණේ. නිසා මට ඔයගොල්ලන්ට කියන්න තියෙන උපදෙස තමා ඔයගොල්ලෝ අවුරුදු 6-7කවත් පහුගිය ප්‍රශ්න පත්‍ර කරලා හොඳ හුරුවක් තියාගන්න. උත්තර සාකච්ඡා කරන්න ගුරුවරුත් එක්ක, හොඳට ලියන යාළුවොත් එක්ක උත්තර සාකච්ඡා කරලා උත්තර වර්ධනය කරගන්න. විෂයන් 3න්ම MCQ පේපර් වැඩි වාර ගාණක් කරලා පුහුණුවක් තියාගන්න. මේ වගේ දේවල් අනුගමනය කරලා ඔයාලා විභාගයට මුහුණ දුන්නොත් හොඳ සාර්ථක ලකුණකට යන්න පුළුවන්. ඔයා තව විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක් නම් ඔයාට තව කරන්න පුළුවන් දෙයක් තමා ඔයාගේ ඉස්සරහින් බිත්තියේ ඔයාට වැඩිපුරම පෙනෙන තැන ඔයා ලියලා තියාගන්න. මම නම් ඒ විදිහට ලියලා තියාගත්තා මගේ විෂයන් 3ට මං ඒ 3ක් ගන්නවාමයි කියලා.
අන්න ඒ බෝඩ් එක මට ඒ අවුරුදු 2 ඇතුළතදී හැම වෙලේම පෙනුණා. එතකොට අපිට ඒ බෝඩ් එක දකින හැම වාරයක් ගානෙම අපිව මෝටිවේට් වෙනවා. විභාගයට පිළිතුරු ලියන තවත් හොඳ ක්‍රමයක් තමා ලකුණු ටාගට් කරගත් ප්ලෑන් එකට පේපර් ලියන එක. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න නම් ඔයාලා අනුගමනය කරන්න ඕනි තවත් වැදගත් උපදෙසක් තමා ප්‍රශ්න පත්‍ර කරනකොට කාල රාමුවකට අනුව පිළිතුරු ලියන්න. ඔයාලට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අරමුණක් සහ ඉලක්කයක් ඇතිව තමන්ගේ ඉලක්ක සහ අරමුණු වලට යන්න. අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.